සර්, ලෝන් එකක් දෙන්නම් ගන්නකෝ කියලා බැංකුවෙන් ඔබට කෝල් කරනවද? නැත්නම් ඔබ තාම ෆයිල් උස්සම් බැංකු පස්සේ යනවද? සමහරුන්ට ටේ එකක් දීලා ලෝන් පාස් කරද්දී ඔබට විතරක් ගැරන්ටර්ලා හොයන්න කියන්නේ ඇයි? ඒකට හේතුව ඔබේ මූණ නෙවෙයි ඔබේ ෆයිනෑන්ෂල් ට්‍රස්ට් ස්කෝර් එකයි. පළවෙනි ට්‍රික් එක. ක්‍රෙඩිට් කාඩ් හැක් එක. පොඩි ගානක බඩු අරන් පඩි වෙටුණු ගමන් සෙටල් කරන්න. එතකොට ක්‍රිබ් එකේ ඔබ විශ්වාසවන්තයෙක් කියලා ලකුණු වෙටිනවා. දෙවනි ට්‍රික් එක. ගිණුමේ සල්ලි කරකවන්න. සල්ලි ආපු ගමන් ඔක්කොම ගන්න එපා. පොඩි ගානක් ඉතුරු කරලා නිතරම ට්‍රාන්සැක්ෂන් කරන්න. ඒකෙන් පේන්නේ ඔබේ ආදායම ඇක්ටිව් බවයි. තුන්වෙනි ට්‍රික් එක. ලොකු ලෝන් එකකට කලින් රුපියල් 50000ක වගේ පොඩි ඕවර්ඩ්‍රාෆ්ට් එකක් අරන් හරියටම ගෙවන්න. ඒක ඔබේ ට්‍රැක් රෙකෝඩ් එක බැංකු සිස්ටම් එකේ ලස්සනට හදනවා. මේ පියවර 3 අනුගමනය කරලා ඔබේ ලෝන් එක ලේසි කරගන්න. නිරවුල් ඉඩම් සහ ගෙවල් හොයන්න අදම idam.lk පිවිසන්න.